බොරු කියන පුද්ගලයාට මේ ලෝකයේ තුල කරන්න බැරි පාපයක් ඇත්තේ නැහැ. තව බොරු කියන්න වෙනවා. එක බොරුවක් වහන්න තව බොරු දහසක් කියන්න වෙනවා කියන අපේ කියමනක් තියෙන. ඔහු ඔබව මෝඩයෙක් බවට පත් කරනවා. ඔහුගේ ඔළුවේ ඇදෙනවා. මේකට රැවටුණා කියන සිතුවිල්ල කනස්සලටපත් වෙනවා. අනේ ඇයි මම එයාව විශ්වාස කරේ කියලා. විතින්න පරලෝකස්ස නති පාපං අකාරිය. කළ නොහැකි බවක් නමෝ බුද්ධාය. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ දවස්වල සහ පහුගිය කාලය තුල කතා වෙච්ච ප්‍රධාන මාතෘකාවක් තමයි සමාජය තුල ප්‍රසිද්ධ මාතෘකාවක් බොරුව, වංචාව, පච. එතකොට බොරුව සම්බන්ධයෙන් බුදුදහම තුළ මොන වගේ අදහසක්ද භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපත් කළේ? අපි මේ පිළිබඳව විමසලා බලමු. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඒකං ධම්මං අතීතස්ස මුසාවාදස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරිය. භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කරනවා බොරු කියන පුද්ගලයාට මේ ලෝකයේ තුල කරන්න බැරි පාපයක් ඇත්තේ නැහැ. ඕනෑ තරම් පව් කරන්න පුළුවන් කාටද බොරු කියන එකට. විතින්න පරලෝකස්ස නති පාපං අකාරිය. කළ නොහැකි පවක් ඇත්තේ නැහැ. ඕනෑම ගණේ පවක් කරන්න පුළුවන් බොරු කියන පුද්ගලයා. එනිසා භාග්‍යවතුන් වහන්සේ බොරු කියන පුද්ගලයා පිළිබඳව දේශනා කරේ ඒ අයුරින්. අපි මේ සමාජයේ ජීවත් වෙනකොට අපිට මුණ ගැහෙන චරිත අතරේ අවංක අව්‍යාජ ගුණවත් චරිතවත් පිරිසිදු මිනිස්සු අපිට මුණ ගැහෙන ඉතාම අඩුයි. ඒ නිසා අපිව යම් කිසි කෙනෙක් අපිව රවට්ටනවා නම් අපිව මුලා කරනවා නම් ඒ තරම් ඔහු අපිට කරන අවමානයක් වෙනත් ඇත්තේ නෑ. අපිට කෙනෙක් බොරු කියනවා කියන්නේ අපි ඒක බොරුවක් කියලා පිළිගන්න එක නෙමෙයිනේ. ඒකන අපිට ඒක කියන්නෙම අපි විශ්වාසය ඇතිවන අයුරින්. අපි කෙනෙක් දෙයක් විශ්වාස කරලා අපි පිළිගන්නේ. නමුත් ඒක පසු කාලීනව අපි දැනගත්තු බොරුවක් කියලා. අපි මොකක්ද අපිට ඇති වෙන සිතුවිලි කනස්සලටපත් වෙනවා. අනේ ඇයි මම එයාව විශ්වාස කරේ කියලා. බොරු කියන පුද්ගලයා ඒ පිළිබඳව නොසිතුවාට ඒ පුද්ගලයා ජයග්‍රහණයක් ලැබුවා වගේ හිතෙනවා. කවුරු හරි කෙනෙක් ඔබව රවට්ටලා ඒ කෙනා ලබන තෘප්තිය තමයි අනේ මම අරුව රැවට්ටුවානේ. අරුව වෙන මොඩෙක්නේ. නේ? ඔබව කවුරු හරි කෙනෙක් ඔබව රවට්ටනවා නම් ඒ තුල තියෙන්නේ ඔබේ දුර්වලතාවයක් නේද? එතකොට ඒක ඔබේ මානුෂීය භාවයේ ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. ඔබ තුළ තියෙන කරුණා සිත නිසා එයා කිව්ව දේ පිළිගත්තා වෙන්න පුළුවන්. වෙන යම් කිසි සිතුවිල්ලක් නිසා වෙන්නත් පුළුවන්. නමුත් කොහොම වුණත් කවුරු හරි කෙනෙක් ඔබව රවට්ටනවා කියන්නේම ඒක ඔබට කරන අවමානයක් නේද? ඔබ මෝඩයාට ලක් කිරීමක් නේ. කවුරු හරි කෙනෙක් ඔබව රවට්ටනවා කියන්නේම ඔහු ඔබව මෝඩයෙක් බවට පත් කරනවා. ඔහුගේ ඔළුවේ ඇදෙනවා. මේකට රැවටුණා කියන සිතුවිල්ල දෙනවනේ. ඒ රැවටුණා සිතුවිල්ල තියෙන්නේ ඒ කියපු කෙනා දන්න හොඳ ආකාරව මේක බොරුවක් කියලා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා බොරු කියන මිනිස්සෙට කරන්න බැරි පාපයක් ඇත්තේ නැහැ. හොරකම වෙන්නේ බොරුවෙන්. පංචාව දූෂණය මේ හැම එකක්ම වෙන්නේ බොරුව නිසා. එසා කරන සියලු පව්වලට මුල ආරම්භයේ තියෙන්නේ කොහෙන්ද? බොරුවෙන්. ඇත්ත කියන මිනිස්සෙට පව කරන්න පුළුවන්ද? බෑ. වංචා කරන්න පුළුවන්ද? බෑ. එසා සත්‍ය තමයි ලෝකේ ජයගන්නේ. සත්‍ය තියෙන කෙනා තමයි සමාජයේ ප්‍රිය කරන්නේ. එසා අසත්‍ය තියාගෙන අසත්‍ය තුලින් කෙනෙක්ට සමාජයේ යහපත් දේ කරන්න පුළුවන්ද? බෑ. නිසා මිනිස්සු රවට්ටන්න පුළුවන්. නමුත් ඒ රැවටීම සදාකාලිකද? නෑ. සදාකාලික නෑ. ඒ රැවටීම තවදුරටත් පවත්වාගෙන යන්න මොනවද කරන්න වෙන්නේ? තව බොරු කියන්න වෙනවා.
එක බොරුවක් වහන්න තව බොරු දහසක් කියන්න යනවා කියන අපේ කියමනක් තියෙනවනේ. අන්න ඒ වගේ. එක බොරුවක් වහන්න තව පව් 1000ක් කරන්න වෙනවා. ඒකට බොරුව වෙනුවට පංච දුෂ්චරිතයම කරන්න බෑ එක බොරුවක් වහන්න. සභාගතුන් වහන්සේ දේශනා කළේ බොරු කියන කෙනාගෙන් ඈත් වෙන්න. බොරුව තරම් ඔබට අනර්ථය කරන වෙනත් අකුසලයක් ඇත්තේ නැහැ. ඒ නිසා කල්යාණ මිත්‍ර සම්පත්තියම ප්‍රාර්ථනා කරන්න. ඔබට මොන ගැහෙන චරිත ඔබට බොරු කියනවා ඔබව මුලා කරනවා නම් ඔබ මොඩේටපත් කරනවා නම් එවැනි පුද්ගලයන්ගෙන් ඈත් වෙන්න. ඒ වගේ පිරිස් දුරු කරන්න. ඔබට ඉන් එහාට ඔබේ ජීවිතය යහපත් මාවතක රැගෙන යන්න පුළුවන්කම ලැබේ. එනිසා බොරුව කියන්නෙම සත්පුරුෂයන් අප්‍රිය කරන දෙයක්. බොරු කියන මිනිස්සු සමාජයට ප්‍රිය නැහැ, අප්‍රිය. නිසා බොරුව තුලින් මිනිස්සු හැමදාම රවට්ටන්න බෑ. යම් කිසි දවසක මිනිස්සු තේරුම් ගන්න අවබෝධ කරගන්න අනේ අපි රැවටුණා කියලා. එහෙම දවසකට අර බොරුව කියපු මනුස්සයා පිළිබඳව ඇති වෙන්නේ කනගාටුවක්, කලකිරීමක්, දුකක්, වේදනාවක්, කষ্ট වීමක්. එනිසා ඔබ බොරු කියන කෙනෙක් නම් තවත් කෙනෙක් වංචාව රවට්ටන කෙනෙක් නම් අදම ඉඳලා ඒක කරන්න එපා. ඒක මහා බරපතල පාපයකට ඔබව යොමු කරන මූලික ලක්ෂණයක්. ඒ නිසා බොරු කියන මිනිස්සු බුදුහාමුදුරුවෝ මතක් කරේ ඒ අයට කරන්න බැරි පාපයක් ඇත්තේ නෑ. එවැනි අයගෙන් ආශ්‍රයෙන් මිදෙන්න ඔබට ඇසුරු කරන්න කිසි කෙනෙක් නැත්නම් තනිව තමන්ගේ ජීවිතය ගත කරන්න. ඒක අසත්පුරුෂ ආශ්‍රයයට වඩා 1000න් සම්පත.